අද මම මේ විශේෂ පොර හදන ක්‍රමයක් තමයි මේ කියලා දෙන්න උත්සාහ කරන්නේ. එතකොට මේ මම මගේ වගාවට දාන්නේ ඒ කාබනික පොරම තමයි. එතකොට ඒ කියන්නේ මම කරන්නේ ගහ හැදෙන්න, මල් පිපෙන්න, පළ දරන්න. මුලින්ම මම කිව්වා මේ කොළරොඩු ලේයර් එකක් කරනවා. ඊට පස්සේ මේකේ වැඩියෙන් තියෙන්නේ මේ යූරියායි නයිට්‍රජන්. එතකොට මේ කොළ පාට කොටසේ කොළේ තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට පුළුවන් සත්ව මේ අපද්‍රව්‍ය කියන්නේ කුකුල් පොර වගේ දෙයක් යොදා ගන්න. මේක යොදා ගන්නවා මේ කෙසෙල් කඳන් කෑලිත් මෙහෙම ලේයර් වශයෙන් මෙහෙම මේ හදා ගන්නවා. ඒ කියන්නේ මෙයා කරලා තමයි මේක දාන්නේ. එතකොට ආයේ අපි ඕකට දානවා පිදුරු තාට්ටුවක්. එහෙම දැම්මා. ඊට පස්සේ අපිට පුළුවන් ඒකට ගොම ආයේ එකතු කරන්න. හොඳට මෙහෙම මිශ්‍ර කර ගන්න ඕන දෙපැත්තෙම. මනින් දිරීම සහ මේකේ හැදෙන ඊතකර බැක්ටීරියා වලට උදව් වෙන්නේ. කළු පාට පොලිතින් එකකින් තමයි මේක වහගන්න ඕන. මොකද කළු පාට පොලිතින් එකකින් අපි වහගන්නේ මොකද මේකේ හිතකර බැක්ටීරියා ටික හදා ගන්න ඕන. මාරක් විතර ඇද්දි මේ ඔක්කොම අපිට පොර විදිහට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ ඕකේ පේනවා මේ පොර ටික නිෂ්පාදනය කරන්න. ඒතකොට ඒ ටික දාලා තමයි මගේ මේ ගෙවත්ත මම කරගෙන යන්නේ.